ජෙස්පීටයි සුබම සුබ වාසනාවන්ත නිරෝගිමත් දවසක් වේවා කියලා ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ උතුම් වූ බලවත් වූ නාමයෙන්. යාකෝබ පොතේ 5:8 කියනවා නුඹලාත් ඉවසිල්ලෙන් සිටින්න. ස්වාමින් වහන්සේගේ ඊම ලංව තිබෙන බැවින් නුඹලාගේ සිත් ස්ථීර කරගන්න. ඉතින් අපට ගොඩක් වෙලාවට කරන්නම බැරි දෙයක් තමයි ඉවසීම කියන එක. ඉතින් අපි අපේ ජීවිතේට එන ප්‍රශ්න කරදරවලදී අපි ඉවසීමෙන් තමයි ජීවිතේට මුහුණ දෙන්නට ඕන. අපි ඉතින් දෙවියන් වහන්සේ තුල ජීවත් වෙනවා නම් අපි අපේ ජීවිතේට එන ප්‍රශ්න පීඩා කරදරවලදී ඉවසීමෙන් ජීවිතේට මුහුණ දෙන්නට ඕන. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔබටත් ඔබේ ජීවිතයට එන ප්‍රශ්න කරදරවලදී ඉවසීමෙන් දෙවියන් වහන්සේ තුල ඉවසීමෙන් ජීවිතයට මුහුණ දීමට හැකි වේවා කියලා ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ උතුම් බලවත් වූ නාමයෙන් ජෙස්පීටයි හැමෝටම සුබ දවසක්